Welcome to my YouTube channel. සිහින ආදරේ නාට්‍යයේ හඬවසම් තරුණයා සංජු එහෙම නැත්නම් රාජීව් බජ්වාගේ චරිතය නිරූපණය කරන අංකුර් වර්මා ගැන තමයි මේ වීඩියෝ එක. බහුකාර්ය සහ දක්ෂ ඉන්දියානු රූපවාහිනී නළුවෙක් සහ නිරූපණ ශිල්පියෙක් වන අංකුර් ඉපදිලා තියෙන්නේ 1996 වර්ෂයේ දෙසැම්බර් 24 වෙනිදා හරියානා ප්‍රාන්තයේ රේවාරිහි හින්දු පවුලක. ඔහුට වයස අවුරුදු 28ක් වෙනවා. මව, පියා සහ බාල සහෝදරියෙක් ඔහුට සිටිනවා. දිල්ලි පොදු පාසලෙන් පාසල් අධ්‍යාපනය ලැබූ අතර නෝර්ත් කැප් විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ තාක්ෂණ උපාධිය ඔහු සම්පූර්ණ කර තිබෙනවා. උපාධිය ලබා ගැනීමෙන් පසු මුම්බායි වෙත ගොස් රංගනය පිළිබඳ හදාරා තිබෙනවා. ක්ලෝස් අප්, හැරියර් ඇන්ඩ් සැම්සුන් වැනි වෙළඳ නාමවල දැන්වීම්වලද පෙනී සිට තිබෙනවා. අංකුර්ගේ ලග්නය වෙන්නේ ධනු. දැන් අපි බලමු ඔහු රංගපෑ බේපනා ප්‍යාර් නාට්‍යයේ රාඝව ශර්මාගේ චරිතයෙන් රංගනයට අවතීර්ණ වුණා. ඒ වගේම නාගින් 4 ප්‍රේමදඩයම 4 නාට්‍යයේ ඔයාලට මතක ඇති හර්ෂ් පාරෙක්ගේ චරිතය තමයි ඔහු නිරූපණය කළේ. යේ හේ චාහතෙන් නාට්‍යයේ පරන් අනේජා චරිතය සහ 2022 දී පරිණීති නාට්‍යයේ රාජීව් බජ්වාගේ චරිතයෙන් ඉන්දියාව තුළ ඔහුගේ ජනප්‍රියත්වය ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට ඔහුට හැකි වුණා. 2023 වර්ෂයේදී ද හාඩ් වෙබ් නාට්‍යයේ ප්‍රසිද්ධ බොලිවුඩ් නළු නිළියන් සමග රඟපෑ ඔහු සී මියුසික් කම්පැනි යටතේ ජ්‍යොතිකා ටාංග්රිගේ ලයියාන්වේ සංගීත වීඩියෝවේ පෙනී සිටි අතර YouTubeහි මිලියන 2කට අධිකව මෙම වීඩියෝව නරඹා තිබෙනවා. ඉන්දීය නාට්‍යවල රංගනයට පෙර ඔහු වේදිකා නාට්‍යවලටද සම්බන්ධ වෙලා තියෙනවා. සංචාරය කිරීමට, ක්‍රිකට් ක්‍රීඩා කිරීමට, සංගීතයට සවන් දීම, අශ්වයන් පැදීම, ජූඩෝ සටන් කලාවටත් ඔහු කැමතියි. සතුන්ට ඔහු ආදරේ වගේම ව්‍යායාම කර ඇඟ සෞඛ්‍ය සම්පන්නව තියාගන්නත් කැමතියි. ඉංග්‍රීසි, හින්දි, රාජස්ථාන් භාෂා කතා කිරීමටද ඔහු දක්ෂයි. නැවතත් වීඩියෝවකින් හමු වෙමු.